අද නම් මේ තාත්තේ පුතේ දුවේ අද මට මේ ස්ථානයට එනකොට දැනෙන දේ තමයි මේ ආදරවන්ත තාත්තා කෙනෙක් රජෙක් නේ පුතෙක් ඉන්නවා. හැබැයි අකීකරු තාත්තා කෙනෙක්. මට මේ තාත්තා හරිම අකීකරු වුණා. කාටද අකීකරු වුණේ? ලොකු පුතාට. ලොකු පුතා කියනවා මේ තාත්තේ මේ ඔයාගේ ඔක්කොම සේසත නාස්ති කරපු කෙනෙක් නෙමේ ඉන්නේ. ඒතර එහෙම කෙනෙක් වෙනුවෙන් ඇයි මේ ඔක්කොම කරන්නේ? තාත්තා අකීකරු වෙලා කියනවා මැරිලා හිටපු ඔබේ සහෝදරයා ආයිත් ඉපදිලා පුතේ. මැරිලා හිටපු ඔබේ සහෝදරයා ආයෙත් ඇවිල්ලා. මේක තමයි තුල්ලු කරගත්ත මූලික දේ. මැරිච්ච කෙනෙකුට උපතක් දෙන්න තරම් අකීකරු වෙලා. තේන වහන්සේගේ ආදරය එහෙම තමයි. ඒ නිසා හැම කෙනාම කියාවි මේ වගේ මිනිස්සෙකුට ඇයි ආයේ දෙවියන් වහන්සේ සමාව දෙන්නේ? මේ වගේ මිනිස්සෙකුට ඇයි මේ මිනිස්සයා මේ වගේ මිනිස්සෙක් දෙවියන් වහන්සේ පිළිගන්නේ? ඒ නිසා ඒගොල්ලන්ව එතන තියන්න ඕනේ. එහෙම තමයි මිනිස්සු කියන්නේ. ඒගොල්ලන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. එහෙම උගන්න ගන්න බැරුව යනවා. ඇයි ඒ? මේ පැත්තෙන් මිනිස්සුන්ට හිතෙනවා මේ මොහොතේදී මේයි කුල්පා මගේ පාපය මගේ පාපය මගේ පාපය කියලා දැනෙනවා. මේක මේ හෘද සාක්ෂියට දැනෙනවා මගේ පාපයක් තියෙනවා කියලා. ඒ නිසා සමහර මොහොතවල අවුරුදු 48කට විතර පස්සේ මහගාවට ඇවිදින්න ඉන්නවා කොමිසම් කරන්න. එලා කියනවා ෆාදර් අවුරුදු 48ක් කොමිසම් කරලා නැහැ ෆාදර්. මේ මට දැනුණ හදවතටම මට දැන් ඉන්න බැරුව ගියා. ඒකයි ෆාදර් මේ කොමිසම් කරන්න ඕනේ කියලා කිව්වේ. සමහර දවස්වල බදාදා මෙහෙට නැත්නම් අනිත් දවස් සිකුරාදා මෙහෙට ආපු අය නේ මට කියනවා ෆාදර් නේ මට චූටි වෙලාවක් දෙන්න ෆාදර් මොනවටද කියලා අහපුවාම මට අද කොමිසම් කරලා යන්න ඕනේ ෆාදර්. ඇත්ත කියන්න ඕනේ ජීවිතේ. එතකොට මේ වගේ සූදානමක් නැති මොහොතක් තියෙනවා. එතකොට තමයි අර වගේ කොමිසම් පුටුවක් ඕනවනේ. සක්‍රමේන්තුවක් ඕනවලා. ඒ නිසා මේ කතෝලික ජනතාව කවදාකවත් පව්කාර විදියට මැරෙන්න අවස්ථාවක් නැහැ. ඇයි ඒ පව් කරලා ඉන්න මිනිසුන්ගේ ජීවිතවලට ආදරවන්ත තාත්තා කෙනෙක් ගැන කතා කරන ඒ වගේම ඒ හදවතේ තියෙන හෘද සාක්ෂිය අවදි වෙනකොට කොමිසම කියන දේ සක්‍රමේන්තුව ලැබිලා මේ පාපොච්චාරණය තුළ සමාව ලැබෙනවා. මොනතරම් වාසනාවන්තයිද නේ? අපි ඔක්කොටම මොනතරම් ලොකු දීමනාවක්ද? අකීකරු තාත්තා කෙනෙක් ඉන්නවනේ. මේ මුළු ලෝකෙම කිව්වත් මාව පිළිගන්න එපා මාව පිළිගන්න එපා මම නරකයි මම හොඳ නැහැ කියලා කියනකොටත් ඒ තාත්තා කියනෝනේ මට ඒවා එකක්වත් ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ මගේ පුතාව තුල්ලු කරගෙන කිසිම කෙනෙකුට චෝදනාවක් දෙන්න මම කැමති නැහැ කියලා. ඒ නිසා තමයි තාත්තා මේ මගට එනවා. පුතා එනවයි කියලා පණිවිඩයක් දුන්නේ නැහැ. හැබැයි මේ තාත්තට වයිබ්‍රේෂන් එකට දැනෙනවා මේ ආත්මයට දැනෙනවා. ඒ නිසා තාත්තා එළියට බහැලා එනවා මගට එනවා. ඒ පුතාව කිසිම කෙනෙකුට චෝදනා කරන්න ගල් ගහන්න ඉඩ දෙන්නේ නැතුව තුරුළු කරගෙන ආරක්ෂා කරගෙන ආයිත් වටිනාකමක් දෙන්න. එහෙනම් මේ පාපොච්චාරණය තුළ නැවත වතාවක් අපිට වටිනාකමක් ලැබෙනවා. නැතිවෙච්ච දේවල් ඔක්කොම නැති වෙලා. හැබැයි ආයේ දිව්‍යමය වටිනාකමක් ලැබෙනවා. ඉතින් මේ දිව්‍යමය වටිනාකම ලැබෙන්නේ නේ පීතුමා ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් තමයි මේ පුටුවේ ඉඳගන්නේ. එහෙනම් බය වෙන්න එපා. අද දවස ආත්ම ගැලවෙන දවස, ජීවිතේ වෙනස් වෙන දවස. කොහේ හරි තැනක මනස්ථාපනය වෙලා සිත් හැරිලා දෙවියන් වහන්සේගේ ආදරය තුළ අලුතින් ජීවිතේ ආරම්භ කරන්න දේව ශක්තිය ඉල්ල ගන්න. අබ්බා පියාණනි, අද වගේ දවසක වහන්සේ මේ විදියට අපේ ජීවිත සියල්ලක්ම කැටි කරලා යොමු කරලා ගොනු කරලා තියෙන්නේ මනස්ථාපනයේ නුතුව සිත් හැරලා වහන්සේගේ ආදරයෙන් මිලෙන්නට. අපේ ජීවිතවල නැතිවෙච්ච දේවල් බොහෝමයක් තියෙනවා. හැබැයි ඔබ වහන්සේ අද දවසේදී තුරුළු කරගන්නේ නැතිවෙච්ච දේ ගැන අහන්න නෙමෙයි. ඔබ වහන්සේ තුරුළු කරගන්නේ අපේ ජීවිතවලට වටිනාකමක් දෙන්න. ඒ නිසා ඒ වටිනාකමින් යුතුව ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තියත් වරප්‍රසාදයත් නිරෝගී සුවයත් රැකවරණයත් ආත්ම ගැලවීමත් මේ දුවා දරුවන් සියලු දෙනාටම දානය කළ මැනව
මේ කීදී අපගේ ස්වාමීන් අති උතුම් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන්ම ඔබට ලැබෙනවාමයි. ආමේන්. ජෙසුස්